දියල්ල කොස් ගන්න වෙනවා. ඔය බලමු අපිට වාසනාව තිබ්බොත් පල්ලෙහාදී view එක මේ ආයිබෝන් හැමෝටම. අද අපි යනවා පෙට්ටිගල කඳු මුදුනේ තියෙන තවත් ලස්සන පීක් දෙයක් හොයාගෙන කටුගල සහ රාවණා කපොල්ල ඉතිහාස කතා රැසක් තියෙනවා ඒ ගැන. ඉතින් අපි පීක් එකක් යන්න තමයි හිතන් ඉන්නේ. ඒත් මාර ලස්සන වයිබ් එකක් තියෙන්නේ මේ මොරලියාව වගේ. යමු ඉස්සරහට එනම් අද ලස්සන දවසක් වේ. ඔන්න අපි අර කාපට් පාරේ දිගටම ඇවිල්ලා බයික් ටික ගෙදරකින් දාලා දැන් අපි යන ගමන් ඉන්නේ. තාම අපි යන්නේ පෙට්ටිගල වත්ත තේ වතු යායක් මැදින් තමයි යන්නේ. පාර වතුර පාරක් හරි. ආ ලස්සනයි. පොඩි දිය පාරක් යන අර පේනවා. එතන අද මාර කූල් දවසක්. ඔයගලන්ට පේනවා ඇති. අර මීදිමට වැහිගෙන යන්නේ. අපි යන්නේ කන්ද පැත්තට තමයි. ඉතින් සාමාන්‍ය මහන්සිද ටිකක් මහන්සිය. ගානකුත් නැහැ ඉතින් ඒක මේ යති නේද? ඔව්. එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු. තව ටික දුරක් තියෙනවා දොළ පාරට යන්න. දැන් ඉන්නේ මීටර් 400ක් විතර උඩින්. දැනට මම මාර සීතලක් තියෙන්නේ. මේ පේන පැත්තට තමයි අපි යන්න තියෙන්නේ. මෙතනින් එහා පැත්තේ කෙලින්ම රක්ෂිතේ තියෙන්නේ. ඇත්තටම මාර සුන්දර අත්දැකීමක්. ඉතින් ගොඩක් අය යන්නේ නැති ඉසව්වක තමයි අද අපි ආවේ. ඕගොල්ලෝ ඉන්න රැඳිලා ලස්සන තැන් ගොඩක් තියෙනවා පෙන්වන්න. දැන් නම් ගොඩක් මහන්සි. රෙස්ට් එකක් ගන්නත් ඕනි. ඔන්න පේනවා මම දැන් දැක්කේ. ඔයාලට වෙන්නන්න. අන්න තියෙනවා. අර තමයි පෙට්ටිගල පීක් එක. දැන් පැහැදිලිව පේනවා ඇති ඔයගලන්ට. අපි යන්නේ පෙට්ටිගලට නෙමෙයි. අපි යන්නේ මෙතන තියෙන කුණු කටුගලට. පෙට්ටිගලට වඩා උසින් ගත්තම ගොඩක් උසින් තියෙන්නේ. පේනවා ඇති ඔයගලන්ට මීදුමේ වැහිලා තියෙන්නේ. ඒකල නම් දැන් මීදුමෙන් පොඩ්ඩක් මීදුම් බර ගතිය අඩු වෙලා තියෙනවා. ටවුන් එක පැත්ත පේන ඇති ඔයගලන්ට. අර පේන්නේ අපි ආපු පැත්ත ටවුන් එක, ඒ වගේම නම්පේරියල් සයිඩ් එක හාවගල. මාර ලස්සනයි. අපි ඉස්සරහදී හම්බෙමු. ඔන්න මෙතනින් අවසානයි පාර. මෙතනින් ඉඳන් කැලේට ඇතුල් වෙන්න තියෙන්නේ. දැන් තමයි අවදානමක් තියෙන්නේ. ඇත්තටම දිවියෝ ගොඩක් ඉන්නවා. අපි 3 දෙනෙක් ආවේ. ඒ හින්දා පරිස්සමට අවධානයෙන් තමයි අපි යන්නේ දැන්. මාර ලස්සනයි නේ. දන්නේම නැතුව කටු වෙන්න ළමයි. ඔව් දැන් බලාගෙන යන්න දැන් මේ. ඔව්. දැන් පාර හොයාගන්න වෙනවා කොහොමද? මැප් එකක් මේ දොළ පාරට බහිමුනේ. දොළ පාරෙන් යන් ඒක ලේසි නේද ඔව්. අපිට? දොළ පාර හොයාගන්න. විදියටම ගමන. යා. එමෙ යන්. යා. අපි දොළ පාර හොයාගන්න ඕනේ දැන්. මෙතනින් පාර ඇත්තටම අරියට පාත් යන්නේ නැහැ. ඇලසත් දොළ පාරේ සද්ද එනවා අර පැත්තෙන්.
ඒ පැත්තට බහලා බලමු නේ. දොළ පාර දිගේ යන්නේ. යන්න. මේකට අපි ගමන් කරන ආකාරයටම ගමන් කරමු. පොඩියට අඩිපාර තියෙනවා. ඔන්න අපි කැලේට ඇතුල් වෙලා අර මං කිව්වා දොළ පාරට අපි ආවා. ඇත්තටම මේ ගොඩක් කාලෙකින් ගිහිලා නැහැ කවුරුවත්ම මේ පාර ගොඩක්ම මේ කැලේ වෙවිලා තියෙන්නේ. වේ පඳුරු එහෙම ගොඩක් තියෙනවා. මේ යන අතරමඟ ලංකාවට ආවේනික කටුස්සෙක් හම්බුණා. නම හරියටම දන්නේ නැහැ. දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. බලන්නකෝ. කැමරාව ලං කරද්දි පේනවද? එයාගේ රියැක්ෂන් එක. කැමරාව දිහා බලාගෙනම ඉන්නේ. ඇත්තටම සිංහරාජය වගේ තමයි මේ පැත්ත. ගොඩක් අපේ රටට ආවේනික සත්තු විශේෂ ගොඩක් ඉන්නවා. තමයි මං කිව්ව දොළ පාර. අපේ කට්ටිය ඉන්නවා මෙතන. මේ තමයි දොළ පාර. මේක දිගේ තමයි අපි පීක් එක මුදුනට යන්න තියෙන්නේ. ඇප් එක පෙන්වන්නෙත් නැහැ හරියටම සිග්නල් නැහැ දැන් නම්. යාළුවෝ ඉන්නව නේද? මේ බලන්න දැන් ගොඩක් ආදරය කරන කට්ටිය ඉන්නවා. පේනවද ඔයගලන්ට? හරිතර හිතගාමි යාළුවෝ. මෙතන මොන හරි කාලා යන්නේ. මේ වගේ වතුර ටිකක් බොන්නත් පින් කරන්න ඕනේ. පුදුම සීතලක් තියෙන. එතන අපි පොඩි රෙස්ට් එකක් කරන් ඉස්සරහට යනවා. ඉස්සරහදී හම්බෙමු එහෙනම්. ලස්සන තැන් ගොඩක් තියෙන ඔයගලන්ට පෙන්වන්න. කියන්නේ දොළ පාර දිගේ තමයි උඩට යන්න තියෙන්නේ. බලමු. හවස් වෙන්න කලින් පීක් එක උඩට යන්න තමයි අපේ අදහස. බලන්නකෝ වතුර ටික චැරියට් පාත් වල තියෙන්නේ කහ පාට දිලිසෙන පිස්ටකේ වතුර ඒ වගේම තමයි මේ පැත්තේ තියෙනවද? ඔව් ඇල පාර දිගේ යන්නේ. ඒක තමයි. වලාකුළු යන්නේ අපි ගාවින්මයි. යන්නේ ඕනේ. අතේ යන්න හේනොඩ හේනොඩ ඔය දෙන්න. දුන්නේ හොකෝ අර යන්නේ මොකද කියලා දන්නවද? උනා පුළුව බා. ඔව් අර රින්ගු අර යන්නේ අර පැටි. අර මගේ ඇඟිල්ල ගෙලින් ඉන්නේ. දැන් ගියා. අපි කෑ ගැහුවා. දුර්ලභම දර්ශනයක් වුණා. ඒක දැන් කැමරාවට කැප්චර් කරගන්න බැරුණාද? සුවර්ද උන් අප්ලෝඩ් සුව 100ක් කියලා. කෑ ගහන්න ටිකක් ඉඳලා බලමුද? අපි එකෙන් වැඩගත් දේවල් ටිකක් ගන්න පුළුවන්. කාටවත් එහෙම හම්බෙනවා අඩුයි. ගොඩක් මේ මම දැක්කේ ලාවට වගේ. උන්වපුලවද හම්බවවත් දන්නේ නැහැ නේ. සම්භාවනේ. එයා එකපාරටම හැංගුණා අපේ කටසද්දෙට. දකින්න දුර්ලභම දර්ශනයක් එක බලා ගන්න උන්නේ නැහැ නේද අපිට. දැන් දැක්කේ. ඔව්. පොටක් දැන් අපි වම් පැත්තට බර වෙන්න තමයි යන්නේ. බලමු. ඉස්සරහට ගිහිල්ලා මේ ඔයාලට පේනවද වලාකුළු දැන් පාතින්මයි යන්නේ. ඒ කියන්නේ පීක් එකට අපි ලං කරලා ඉන්නේ. අපි ආවේ දැන් මීටර් 300ක් 400ක් ආවා. දොළ පාර දිගේමයි ආවේ. පේනවනේ. ලේසි නෑ. ලස්සන තැනක් බලන්න ඉතින් කට්ටක් ගන්න ඕනේ. යන් අපි ඉස්සරහදී හම්බෙමු. දැන් නම් ඉස්සරහට දැන්නක් තියෙනවා. පේනවද? පාසේ පිරිච්ච ගල් තමයි තියෙන්නේ මේවා. තනික සිංහරාජ්‍ය සමානම කාලගුණයක් තමයි තියෙන්නේ.
වැසි වනාන්තර සහ වලාකුළු වනාන්තර කියන්නේ මේවට තමයි. අපිට මේ දියැලත් පාස් කරගෙන තමයි මේ උඩට යන්න තියෙන්නේ පීක් එකකට. දැන් නම් පීක් එක ළඟමයි ඉන්නේ. අපිට පොඩි දැන් 1:00 වෙලාව. මෙතන පොඩ්ඩක් අපි ඉතින් නූඩ්ලස් එකක් ගහගන්න ඇතුයි. වාහන බලද නූඩි. ඒකයි නූඩ්ලස් එක අතන තියෙන ගන්නකො. මේ වගේ දියැලක් දිහා බලාගෙන ඉතින් නූඩ්ලස් එකක් හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ නූඩ්ලස් එහෙම මොනවා හරි කියනවා නම් මේ පොලිතින් එහෙම මොකටවත් දාන්න එපා. අපිත් අරගෙන යනවා කියන ඔක්කොම. රත් වෙලා නැහැ නේ. ගෑස් එක වැඩිද? මේ 12 පාර දිගේ තමයි උඩට ආවේ. එතන ලස්සන දියැලක් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න බැරුණා. එතන තව දියැලක් මෙතෙන් තට්ටුවක් කඩනවා තව තට්ටුව මෙතනින් එනවා. ඒ දියැලන ලොකුයි. පොඩි දිය පාරක් කරනවා. මෙතන තමයි මෙතනින් අපි වතුර අරන් යන්නද කියලා බැලුවේ. මේ උඩහ වතුර නැති වෙන්න ඉඩ කඩක් තියෙනවා. අපි 12 පාරේ යන්නේ නැහැ. මේක වතුර පුරව ගන්නවා. ඔෆ්ලයින් මැප් එකක් දැන් වැඩ කරනවා. සිග්නල් එහෙම පොඩ්ඩක් තියෙනවා. අපි කන්ද උඩට ඇවිල්ලා හිටියේ. අර පහළ ටිකේ ඉද්දි මේ සිග්නල් එහෙම ආවේ නැහැ ගොඩක්. එතන අද්දකීමක්. මේ වීක් එකට තව ටික දුරයි තියෙන්නේ. යන් ඉස්සරහට එනවා මාර ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉර බහගෙන යන්න කලින් පීක් එක මුදුනට යන්න තමයි අයිඩියා එක. අපි එන ඉස්සරහදී හම්බෙමු. අපි ආවා අන්තිමේදී ඇත්තන වීඩියෝ කරගන්නත් බැරුණා. ගොඩක්ම අමාරු පාරක් තිබුණේ. ඉතින් වීඩියෝ කරගන්න බැරුණා හරියටම. දැන් තමයි පීක් එකට ආවේ. පේනවනේ. දැන් වෙලාව 5යි. කඩාගෙන ඉඳගෙන ආවා. ඇත්තට නැත්තම් ටෙන්ට් එක සෙටප් කරගන්නත් බෑනේ කියලා නිම කරන්න බෑ. හැබැයි මේ පුදුම කට්ටක් කෑවේ. මෙතන දෙන්න ඇත්තන හරියට පාත් යන්නේ නැහැ. ගොඩක් කට්ටිය එන්නේ ඉස්සෙල්ලා ඒකයි. මාර ලස්සන view එකක් තියෙනවා. ඒ කියන්න බැරි ලස්සනයි. එන්නකො අට පිටව පොඩ්ඩක් පෙන්නන්න. කට්ටිය දැන් සිග්නල් පොඩ්ඩක් ඇවිල්ලා කෝල් ගන්නවා හිට මෙහෙට. හලෝ. මෙතන තියෙනවා පොඩි බුදු පිළිමයක් තියලා. තමයි මීදුම ගලාගෙන ඉන්නේ. මේ පැත්ත තමයි රාවණා කපොල්ල තියෙන්නේ. අපි උදේට ඉක්ුණොත් ඒ පීක් එකට යන්න අදහසක් තියෙනවා. බලන්නකො මේ ලස්සනයි ප්ලාස්ටික් වගේ මේ මාර හයියයි මේ කොළ. කියන්න බැරි තරම් ලස්සනක් තියෙනවා. අපි අතන තමයි ටෙන්ට් එක සෙටප් කරන්න හදුවේ. අය එතනත් මේ හුලඟ සැර වැඩි. මටනේ ආතල් දෙන්නේ හුලඟ. මංකෝ. මේ පේනවනේ මේ ගලක යට ගහලා තමයි දැන් තියාගන්නේ. පේනවනේ සරුංගලේ වගේ අපිත් එක්ක උඩ යයිද දැන්. බත් එක එදෙනවා මේ. ඉතින් කොහොමද සීතලයිද? පොඩ්ඩක් මේ අද සීතල වරයි පොඩ්ඩක් මේ මෙහෙට මීදුමත් වැඩි. නෝනේ හෙම්බිරිසාවත් ඇවිල්ලා තියෙනවා. පිරිසාව ඇවිල්ලා තියෙනවා. කොහොමද ඉතින්? හොඳයි. පළවෙනි අත්දැකීම. මේ ඔයගලන්ට පේනවා ඇති. මේ ෆෝන් එක අල්ලපුවා මේ. අපි මේ නෑවිලා ඉන්නේ කැප් එක දාගෙන ඉන්න හොඳයි. පැසර් දාගෙන.
වැඩි ඊයේ රෑ ඉඳන්ම උලංග ගොඩක් වැඩි වුණා මේ ටෙන්ට් එකේ වටකුඩුවක් කල්ලා ගිහිල්ලා තියෙන දැන් අපිත් දැන් එළියට වෙලා ඉන්නවා මේ මොකද්ද කරන්න කියන්නේ තාමත් මේ විස්ට් එක තියෙන්නේ අඩු වෙන්නෙම නෑ මේ පේනවනේ මේකම කඩාගෙන යනවා පුදුම සීතලක් තියෙන නුවරඑළිය වගේ මේ ඉතියට වෙවුලනවා ඊයේ එද්දිත් මේ වගේ මීදුමමයි තාමත් මීදුමය බලමු අපිට වාසනාව තිබ්බොත් පල් හැදින view එක වෙයි එන්න කරපැත්තේ තියෙන මානවස් දැන් ටික බුදු පිළිම වහන්සේ නම වැඩමවල තියෙන මෙතන ගල් පතුරු වලින් තමයි හදලා තියෙන්නේ ලස්සන දැන් ගොඩක් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න මේ බලන්න අර ප්ලාස්ටික් වගේ මල් జాතියක් තියෙනවා ඔයගලන්ට පෙන්නන්න මං කියන දේ ඇහෙන්නේ නැති ඔයගලන්ට උලංග පොඩ්ඩක් සරයි තාමත් ඒ විදිහමයි සීතලයි නුවරඑළිය ගියාට හපන් ගන්නවා අර පිච් එකේ වගේ තමයි මේ සීතල දැන් උදේට ගෑම එකක් හදා ගන්නත් දෙයක් නැහැ මේ සීතලත් එක්ක මුරුත් කරගන්න ඉන්නේ නැහැ ලස්සන දැන් ටිකක් පෙන්නන්න තවත් ගල් තලාවකට ආවා මෙතන ඕපන් ඒරියා එකක් තියෙනවා බලන්න ලස්සන පුංචි පුංචි ගස් පාරක් තියෙන හැම පාර තමයි මේ ගමන එන්න තීරණය කරේ කියන්නේ වර්ෂාව අඩුපාඩු තමයි ගොඩක් මේ ප්‍රැක්ටිකල් කටුවල ගොඩක් කට්ටිය බලන්නේ මේ හම්බෙන් අර සබදාම මොහොම තමයි ඉතින් අපි සබදාම විදියට හැඩ ගැහෙන්න ඕනේ ගල්තලාවක් තියෙනවා එන්න මෙතන ගල්තලාවට අපියා දැන් ආයෙ වැස්ස සැර වෙන්නේ මේ යන් එතන ගල්තලාවක් තියෙන ඒ ගල්තලාවට ගිහිල්ලා වටපිටාව පෙන්නන්න මේ දුමාට වෙන හිටියොත් එහෙම මුත් කරගන්න බැරි වෙනවා ඉන්න මේ පොද වැස්සෙම මේ මීදුම කපාගෙන යන් අපි ඉස්සරහට ගල්තලාවත් එක්කම නිකන් මේ වගුරු තියෙනවා සපත්තු බහිනවා ගොඩක් මෙතන මේ වගුරු බිම වගේ තියෙන්නේ ගල්තලාවක් තියෙනවා මේ බලන්න වාසි නිදිලා තියෙන හැටි මේ වගේ ප්ලාස්ටික් වගේ ගස් තමයි තියෙන්නේ මේ මෙතන ගොඩක් හයියයි මේ ගොඩක් තියෙන ශාක ගොඩක් හයියයි සීතලට ඔරොත්තු දෙන්න මේ ශාක උනත් ගොඩක් මේ කොළ ගොඩක් ප්ලාස්ටික් වගේ නිකන් සුමට නෑ නිකන් හයියයි ගොඩක් තව වැස්ස වැඩි වුණා බලමු මේ බලන්න මෙතන තියෙන ලස්සන දෙයිනේ ඉතින් මේව බලන්න මේ වගේ මහන්සියක් දරාගෙන එන්න ඕනේ. ඉතින් මේ බලන්නකො මේ වගේ ලස්සන මල්. ඇත්තට මම කොහෙවත් දැකලා නැහැ මේ වගේ ලස්සන මල් වර්ග. මේවා ඇත්තටම ඉහළ වලාකුළු වනාන්තරවල තමයි පිහිටන්නේ බලන්නකො. මාර ලස්සනයි. මලි කැරට් ඒක තමයි හොදලා
ඉතින් නූඩ්ලස් එකක් හදාගත්තා. රස පාටට තියෙනවා. ඔන්න තෙල් ටික දානවා නේ. අනු නැත්තම් මේක රෙසිපි බැලන්ස් නැහැ. මේක දාන්න මල්ලි අර හිත මං කියන්නේ. ඔන්න අපි සීතලේම නූඩ්ලස් එකක් ගහගත්තා. ගන්නයි තියෙන්නේ ඉතින්. එන්නේ දවන්න අයියා. බලලා වැඩ නැහැ. එන්න ලස්සිත මල්ලි. තාම මේ ඉදුමේ නම් අඩුවක් නැහැ. බලමු අපි ඉස්සරහට කැම ටිකක් කාලා එන්න එහෙනම්. ඔන්න අපි සුන්දර ගමනාන්තයට සමු දෙන්න හදන්නේ. 10 මාර ඒත් මේ ඉදුම වෙනසක් වුණේ නැහැ. මේ විවක පේන්නෙත් නැහැ. ඒ හින්දා අපි තීරණය කරා පල්ලෙහාට යන්න දැන්. දැන් වෙලාව 10:00 මාරයි. හවස් වෙන්න කලින් බැහැ ගන්නත් ඕනි.